එකුමත් එක කාලෙක ජෝන් කුමාරයාට මනමාලියෙක් සොයන්න සිද්ධ වුණා. ඒකත් බොහෝම ඉක්මනට. රාජකීය නීතිවලට අනුව 21 වෙනි උපන්දිනයේ වෙද්දී ඔබතුමා විවාහ නොවුනොත් අනික් කෙනාට රජකම හම්බ වෙනවා. ඊළඟට රජකම හිමි වෙන්න තිබුණේ උපසන වියට. අපෝ ඒක නම් ගන්න දෙයක්. මේ ඉක්මනට උපසන වීම නවත්තන්න ඕන. කොහොම හරි ජෝන් කුමාරයාට මනමාලියෙක් හොයමු. ඒක න සුපිරිය. මන්නති අතට ඔයත් බඩකට පුරෝගන්ඩ ඇතිනිකෝ බලන්ට මේකට පිටි ඇටි දෙක තුනක් දාලා එකට බිත්තරයක් හදලා දාලා හොඳට කලවංකොට එන්න එකට හොඳට ක්‍රීම් එකතු කරගන්න අති නියම සමාවින්ද වැරදි පොතාගන්න හැබැයිති පොතත් හොඳයි බලුකුක්කන්ට ඔය වැඩගත්කමත් තේරෙන්නේ නෑනේ පොඩ්ඩක් ඉන්න බලන්න ඔන්න දැන් රජකුමාරයාට රජකුමාරියක් සෙවීම ඉක්මනට හම්බුනොත් හොඳයි නැත්තම් කුමාරයාට රජ වෙන්න අමාරුයි කාලයක් ටිකෙන් ටික ගෙවිගෙන යනවා මං හීන දැක්ක ඇත්තම ජීවිතේ සුන්දරත්වය ගැන ලෝකෙ ගැන හිතන කෙනෙක්ව විවාහ කරගන්න ඒ වගේම මං ගැනත් හිතන්න ඕනේ ඒ කියන්නේ ඔබතුමාට විවාහ කරගන්න කෙනෙක් හම්බ වුණේම නැද්ද දින සතේකෙවි දිව්‍ය තනි වුණා කිසිවෙකු ළඟ නැත පාළුව රජ වුණා අනිවේ දිවි හැම සිහිනකම සොයන්නේ මායම මගේ නාතරේවි මාවට ගන්නා කෙරෙගම්මිරෝ මාසුයහිරෝ හැබම් නයිනා දිවිය හැකේ දිවිකුරී හැමරේ හොදේකි හැමගේ වරදී සෑහෙන් හොයාගෙන යද්දි අදහනද මට කෙනෙක්ව හම්බ වුණා. ඒත් ඉතින් එයා මාත් එක්ක විවාහ වෙන්න කැමති නෑ. ඒ කියන්නේ ඔබතුමාට කෙනෙක්ව හම්බ වුණා. ඔව්. එයා කරුණාවන්තයි. එයාගේ නම එලිසබෙත්. ඒත් සාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය වැසියෙක්? ජෝන් කුමාරයා රාජකීය කෝකියට කතාව කිව්වා. මේ මොකද මේ? ඔයා අඬලා ඉවරද කියන්නේ? හරි. ඔන්න ඉතින් කුමාරයා මේ කතාව රාජකීය කෝකියට කිව්වා. එයාගේ ආදරේ දිනාගත් එලිසබෙත් කුමාරි ගැන. එලිසබෙත් කුමාරි සත්තුන්ට ගොඩක් ආදරේ. සත්තුන්ව දාලා කොහෙවත් යන්නේ නෑ. එයා ලස්සන නිල් කුරුල්ලන්ට කෑම දෙනවා. සමහර වෙලාවට කැලේදී හම්බ වෙන කැට සත්තුන්ට එයා කෑම දෙනවා. එක විදියට සැලකුවා. සමාජ වෙලාවට වනාන්තරේ මීයොන්ට උරුමියන්ට කන්න දෙනවා. ඒ විතරක් නම් මට දරා කැට පූසන්ට කන්න දෙනවා කියන්නකෝ. කුරුල්ල සත්තුවාට හැමෝම ගොඩක් ආදරේනේ එලිසබෙත්. ඒ මමත් ඒගොල්ලන්ට ආදරේ හින්දායි. මම ඔයාටත් ආදරේ ජෝන් කුමරුනි. ඒත් මට ඔයාව විවාහ කරගන්න බෑ. ඇයි බැරි? මම විවාහ වෙන පුද්ගලයා ගොඩක් ධෛර්යවන්ත වෙන්න ඕනේ. මා ධෛර්යවන්තයි. ඔයා ගොඩක් හොඳ කෙනෙක් ජෝන් කුමරුනි. ඒ වගේම සැප පහසු ජීවිතයක් ගත කරේ. ඔයා ධෛර්යවන්ත කෙනෙක් කියලා පෙන්වන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඇත්තම. දුක තමයි ඒත් කතාව ඇත්ත. මේ
කාලේ ඉවර වෙන්න කලින් මං කොහොමද ඒක ඔප්පු කරන්නේ? මං එහෙම කෙනෙක් තමයි කියලා. මටවත් ඒක ඔප්පු කරගන්න බෑ. මොකද අනේ කරන්න බැරි. ඔයා කෙලින්ම කැලේට ගිහිල්ලා එයාව හම්බෙලා මගේ බිරිඳ වෙන්න කියලා කෙලින්ම ඉල්ලන්නේ. යන්නේ කියලා දුවා කියන්නේ. ඔයානේ මේ කතාවේ වීර්යය ඉතින් ඒ විදිහට ඉන්නකොනේ. ඔව් මගේ පූසා කියපු කතාව හරි. අපි කිව්වොත් හරි තමයි. ඔකෙදි කියන්නේ ඉතින් අපි මම දැම්මම නිල් වනාන්තරයට යනවා. ගිහිල්ලා යාව හොයා ගන්නවා. පොඩ්ඩක් ඉඳ සුටුස් ගාලේනෝ ඒක නෙමෙයි එක කමතකුණා thank you. මොකද ස්තුති කරාද මන් දන්නේ නැනේ. මට කතා කරන්නත් බෑ. එයාට ඇහෙන්නේ නැහැ. හොඳයි දැන් කියන්න බලන්න ඔයා මෙතන නතර කරේ රාජකුමාරයා පිළිගත්තා යාගේ පූජා හරි කියලා. ඒකනේ කතාව. ඔයාට පීසා කන්න ඕන නම් මම වගේ පීසා 8ක් ඕඩර් කරන්න තිබුණා නේ පුතා. ඉතින් කුමාරයා කිව්වා මම දැම්මම නිල් වනාන්තරයට ගිහිල්ලා ඇයව හොයා ගන්නවා. මලට වහල්ලුණු ඒ කුමාරයා අශ්චපිතේ නැගලා නිල් වනාන්තරයට පිටත් වෙලා ගියා. එයා හිතාගත්ත කොහොමද කුමාරිට කියලා කුමාරිව කැමති කර ගන්නවා. එයත් එක්ක විවාහ වෙන්න කියලා. කොමනාවට වඩා සන්තෝෂ වෙන්න බා කතාව පටන් ගත්තා විතරයි. මේ අතරේ අර පූෂා ලස්සන පූෂා හිතුවා යාගේ කරදර ඉවර වුණා කියලා. එයා හිතුවා කුමාරයාට කැමති වෙයි. ඊට පස්සේ අර කරදරකාර උපසන වියා යයි යන්න. එහෙම වුණා කියලා ඒකට එහෙම වුණේ නැහැ. පූෂා! වයි නෑ. කොහෙද දුවන්නේ? පේනෝනේද? කරුමේ පස්සෙන් එළවනවා කියන්නේ මේකට. ඔහොම ඉන්න දුවන්න එපා පුස්පපෝ. අපි හදනවා ලස්සන කරලා ගානේ ඉන්නේ. දුවන්න එපා ඉන්න. කොහෙද යන්නේ? ඔහොම ඉන්න. අපි ලස්සන කරලා ගන්න ඕනේ. ලස්සන කරලා ගන්න. අයියෝ තොප්පි මැවුවොත් ඔළුව නැතුව උපදින්නේ. අර ලස්සන බලු බුක්කෙකුත් ඉන්නවා. ඔහොම ඉන්න. බව් පැටිය ඔහොම ඉන්න. පේන විදිහට කුමාරයා දැන් යන්නේ නිල් වනාන්තරයේ පැත්තට. එහෙම ගිහිල්ලා සතුත් එක්ක ඉන්න ගෑනු ළමයව විවාහයට කැමති කරගත්තොත් ඔබතුමා රජ වෙන්න හදපු සැලැස්මට මොකද වෙන්නේ? එයාට ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද එයාට අය ළඟට යන්න වෙන්නේ නැහැ. නිල් වනාන්තරයට යන්න පුළුවන් එක පාරයි තියෙන්නේ. මං ඒ පාර මුර කරන්න කෙනෙක්ව දැම්මා. විශේෂ කෙනෙක්. අනේ ඔන්නේ ජෝන් කුමාරයා මේ අතරේ නිල් වනාන්තරයේ දෙසට ඇදීගෙන යනවා. සුන්දර එලිසබෙත් කුමාරිය ළඟට ගිහිල්ලා තමන්ව විවාහ කරගන්න කියන්නේ. ඒව කාටවත් නතර කරන්න බෑ. එක දෙයකට පුළුවන් යාව නතර කරන්න මොකද්ද? මරගෙන යන්නේ මොකද්ද කියලා. මට මේ හරි මතක් වුණා මේ වතුර එකක් ගහලා ඉන්නම් ටක් ගාලා වෙලාව හරි හොඳේ. නැත්තම් අමාරුයි මට එක දිගට කියවන්න බෑනේ. මේ ඔයානේ ගාපිල් මං හිතුවේ ඔයා මාව බය කරන දෙයක් හිතාගෙන ඉන්නවා කියලා. මං කිව්වේ හරියට අර ගිනි පිඹන මකරෙක් වගේ මේ විදියට. මම ඔයා මේ හරිම කෙනා ගැනද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. හරි මෙන්න ඔයාගේ ලියුම. හරි බලන්න. ලියුම් කාර්යය නම් අන්තිම නරක මිනිස්සයා. මං ඉතින් එයාගේ විස්තර වැඩිපුර කියන්නේ නැහැ. අනේ බිල් මේ බිල් හේරම බිල් තමයි. ජෝන් මොකක්ද එකක් කිව්වනේද ගිනි පිපුණ මකරෙක් ඕනේ කියලා. කොමාරි කුමාරි ආයමත් මාලිගාවට ආවා කියමුකෝ. බඩු ගහලා ජනතාව හෙම්බත් වෙලා ඉන්න එකට කුමාරයා ඇත්තට කැමති වුණේ. මොකද කුමාරයෙක් ඉඳලා. කුමාරවරුන්ට සෙකන්ඩ් ඉන්න බෑනේ. මොකද්ද කිව්වේ ගිනි පිඹෙන මකරෙක්? තව වැඩි දුරක් නෑ. එයාව මගහරින්න අමාරුයි. එයා මකරෙක් ගින්දර පිඹිනවා. මට මගේ සත්‍ය ප්‍රේමය අතාරින්න බෑ. ඒ නිසා මං ඔය ගිනි පිඹෙන මකරුන්ට බය වෙන්නේ නෑ. මං බය නැති වුණාට මගේ අස්සයා බයයි. ඒත් මම මේ ගමන නවත්තන්නේ නෑ. ගිනි පිඹින මකරෙක් මොන විකාරයක්ද? මොන මෝඩ කතාවක්ද? අයියෝ මන් දැන් මොකද කරන්නේ?
මට නම් කියන්න බෑ ජෝන් කුමාරයා නිර්භීතයි කියලා. ඒ කියන්නේ ධෛර්යවන්තද? නෑ. මෝඩයිද? ඒකට ටිකක් කිට්ටුයි. මට හිතෙන්නේ එයා ගැන කියන්න පුළුවන් වචනේ තමයි බාබිකියෝ. හැබැයි ටිකක් කරේලා වගේ. කුමාරයා ආපහු මාලිගාවට එන අතරේ අර උපසනවිය බඩු ගහලා ජනතාව හෙම්බත් වෙලා හනීචි. ව්‍යා විශේෂණ භාවිතා කිරීමේ බද්ද බදාදා දිනවල කමුල්වල නියපොතු කැපීමේ බද්ද එමෙන්ම මයිකල් නම හිමිවී තිබීමේ බද්ද ගමන් කිරීමේ බද්ද ඒක හවස් වෙද්දී ජෝන් කුමාරයාට 21 වෙනි උපන්දිනය ලබනවා. හැබැයි ආ විවාහ නොවුනොත් අර දුෂ්ට මනුස්සයාට රජකම හම්බ වෙනවා. මොකද්ද කරන්නේ? එමෙන්ම තමන්ගේ හිත හදා නොගැනීමේ බද්ද ඔයා දන්නවද කුමාරයා කරපු තදිම මෝඩ වැඩේ මොකද්ද කියලා? ඒ මෝඩ වැඩේ දැනගෙනම තමයි මේ මෝඩ වැඩේ මං කරන්න හදන්නේ. අර කුමාරයයි අර වැඩකට නැති බල්ලයි වනාන්තරයට පිටත් වෙන්න පටන් ගත්තා. යානාව ගුවන්ගත කිරීමට පෙර ආසන පරිතද කරගන්න. සීට් බෙල්ට් සයින් එක ඔෆ් වෙනකන් টয়ලට් එකට යන්න එපා. හොඳේ තේරුණාද? ඔයා ලැතිද? ඔන්න එහෙනම් අපි යනවා. මේ වෙලාවට වතුරේ රටකජු විදිහට අක්කෙන්න ඕනේ කොටාම නෑනේ කොයි. එයාලා ජෝන් කුමාරයා ගියපු දුරම ගිහිල්ලා තිබුණේ. මාගේ නිර්භීත යාළුවා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔය ගිනි පිපිට මකුරු කොහෙද යන්නේ නෝයා බය වෙන්න එපා. මට මාලිගාවට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඔයා මට විස්තරේ කියන්න ඕනේ. වෙලාවට කන්න ඕනේ තේරුණාද? වෙලාවට නිදා ගන්න. බේත් ටික බොන්න ඕනේ. මම ඉන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ ඔය දන්නවද පීසා කෑල්ලකට පස්සේ මොනවද කන්නේ? ටූන සෑන්ඩ්විච් එකක් බටර් දාලා ගෑවනම් ටොපේටෝ.